everyone that is special. A chocolate so special, you call it Rebello. ශ්‍රී ලංකාවේදී අවසන් වූ කොදියෝ ක්‍රිකට් තරඟ සංචාරය අතරතුර තරඟ මුදලට පාවා දීම සඳහා කුසල් ජනිත්ව සහ රංගන හේරත්ව පොළඹවා ගැනීමට දරූ උත්සාහයක් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ පැමිණිල්ලකට අනුවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරි වවුටර්ස් මහතාගෙන්ද පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරුණා. එම පරීක්ෂණයට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණියේ අද උදෑසන 10ට පමණ. එහිදී පැය 5කට අධික කාලයක් මැතිව්ස්ගේ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. මෙම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් පළ කළා. කුසල් ජනිත්ගේ සහ රංගන හේරත් ඒ කරපු බලපෑම් පිළිබඳව මම කණ්ඩායමේ නායකයා විදියට යම් කිසි දෙයක් දන්නවාද ඒ පිළිබඳව තොරතුරු විමර්ශනය කරන්න තමයි මාව කැඳෙව්වේ. අපි හැමෝටම ඕනේ ඒ දේවල් කවුරු හරි වැරද්දක් වෙලා තියෙනවා නම් නීතිය ආමුවට ගෙනල්ලා ඒ දඬුවම් ලබා දීමයි. අපි ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ වගේම ක්‍රිකට් ආයතනයට ඒ වගේම FCID එකට මේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදුව තබා ගන්න උදව් කිරීම ගැන. ටිකක් කනගාටුයි අපි ප්ලේයර්ස්ලා වශයෙන් මොකද අපි ක්‍රීඩකයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ බලධාරීන්ට ICC එකට සහ ක්‍රිකට් ආයතනයට මේ පිළිබඳව වාර්තා කරේ. නමුත් සමහර මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි මේක ක්‍රීඩකයන්ට එරෙහිව යොදාගෙන ක්‍රීඩකයන්ට යම් කිසි මඩ ගැසීමක් සහ ක්‍රීඩකයන්ට නම් කැත කරන්න අපහසුතාවයකට හුඟක් ලක් කරා මේ දේ වැරදියට එළියට දාලා. ඉතින් අපිට ඕන උනේ මේ ක්‍රිකට් ක්‍රීඩාව හැමදාම සුද්ධව තියන්න. මම කණ්ඩායමේ නායකයා හැටියට අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හැටියට අපි හැමතිස්සෙම මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ. ක්‍රීඩාව පිරිසිදුව තබන්න තමයි හැමතිස්සෙම අපි මේ ක්‍රියාමාර්ග ගන්න. ඉතින් මම කාරුණික ඉල්ලීමක් කරනවා සියලුම මාධ්‍යයෙන් මේ සත්‍ය ජනතාවට ලබා දෙන්න කියලා. මොකද මෙතන ප්ලේයර්ස්ලාට එරෙහිව කරන විමර්ශනයක් නෙමෙයි. මේක ඇවිල්ලා ප්ලේයර්ස්ලාට ඒ කරපු බලපෑම් වලට එරෙහිව කරන විමර්ශනයක් කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. මේ අතර හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් පසු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මෙම සිදුවීම පිළිබඳව අදහස් පළ කළා. යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් තරාතිරම් බලන්න නැතුව හරි පරීක්ෂණ කරන්න ඕනේ. හැබැයි ඒ ළමයා වරදක් කරලා නැත්නම් ඒ ළමයාට වෙන අසාධාරණ ගැනත් බලන්න ඕනේ. ඇමතිවරයා හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආය දෙන නිවේදන වලින් ඒ ළමයාගේ කීර්තියට හානියක් වෙන්න පුළුවන්. හැබැයි එක පැත්තකින් බලපුවම මම ඉස්සරහට මෙව වෙන එක ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද අද ක්‍රිකට් පරිපාලනය කරන්නෙත් සූදු සම්බන්ධය. ඉතින් එතකොට අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකයන්ට සූදු සම්බන්ධ වෙන්න එපයි කියලා. ඉතින් මෙව තමයි අපි යහපාලන ආණ්ඩුවක් හැදුවත් වැරදි දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේක මම හිතන්නේ යහපාලන ආණ්ඩුවේ තවාසනාව රටේ තවාසනාව.